හරි 2020 ඕඩිනරි පොයින්ට් එකක් තියෙන ඩිෆරන්ෂියල් ඉක්වේෂන් වල පවර් සීරීස් සොලියුෂන් හොයන්න තියෙන ගාන විදිහට තියෙන මේ දෙක. ඒකේ පළවෙනි එකේ නම් අපෙන් ඕඩිනරි පොයින්ට් උයි සිංගියුලර් පොයින්ට් උයි යහන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙන ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එක තමයි මෙන්න මේක. එතකොට මේකේ p නෝට් විදිහට තියෙන්නේ x ඝනය වතාවක් x ඍණ 1. p නෝට් විදිහට තියෙන x ඝනය වතාවක් x ඍණ 1. එතකොට මේකේ ඕඩිනරි පොයින්ට් වලදී අපි x වලට විවිධ අගයන් ආදේශ කරලා බලනවා. එතකොට මම මුලින්ම x වලට බිඳුව ආදේශ කරලා බලනවා p නෝට් එක මොකද වෙන්නේ. x වලට බිඳුව ආදේශ කරොත් මෙතන x ඝනයක් තියෙන්නේ. එතකොට බිඳුව ආදේශ කරගමන් p නෝට් එක බිඳුවක් වෙනවා. මොකද මේ ඉස්සරහ ගුණ වෙනවනේ x ඝනයකින්. එතකොට x වලට බිඳුව ආදේශ කරගමන් සම්පූර්ණ මේ පදයෙන් බිඳුවක් වෙනවා. ඊට පස්සේ x වලට එක ආදේශ කරලා බලනවා. එතකොට මේ වරහන් ඇතුලේ තියෙන x ඍණ 1. එතකොට ඒකේ x වෙනුවට එක ආදේශ කළත් ඒත් p නෝට් එක බිඳුවක් වෙනවා. ඒ නිසා x සමානයි 2 ආදේශ කරනවා. x සමානයි 2 ආදේශ කරොත් මෙතන දෙකේ ඝනය කියලා කියන්නේ 8යි. එතකොට දෙකෙන් එකක් ගියම 1යි. එතකොට p නෝට් උත්තරයක් එනවා 8යි කියලා. අන්න ඒක ඒ කියන්නේ බිඳුවට සමාන වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ x සමානයි 2 දැම්මහම p නෝට් එක බිඳුවට අසමානයි. ඒ නිසා මට කියන්න පුළුවන් x සමානයි 2 කියලා කියන්නේ ඕඩිනරි පොයින්ට් එකක් කියලා. එතකොට මේ බිඳුවක් විච්ච ඒ වලට කියන්නේ අපි සිංගියුලර් පොයින්ට් කියලා. එතකොට x සමානයි බිඳුව සහ x සමානයි 1 කියලා කියන්නේ මේ දීලා තියෙන ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එකේ සිංගියුලර් පොයින්ට් වෙනවා. x සමානයි 2 කියලා කියන්නේ මෙන්න මේ දීලා තියෙන ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එකේ ඕඩිනරි පොයින්ට් එකක් වෙනවා. හරි. ඊට පස්සේ ඊළඟට අපිට තියෙන දෙවෙනි ගාන විදියට දීලා තියෙනවා ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එකක්. ඒ දීලා තියෙන්නේ මෙන්න මේක. මේක පොඩි විශේෂ ගානක්. මොකද මීට කලින් අපි හදපු හැම ගානෙම දෙවෙනි අවකලන සංගුණකයක් තිබ්බා. ඒත් මේ 2020 දීලා තියෙන දෙවෙනි ගානේ දෙවෙනි අවකලන සංගුණකයක් නැහැ. තියෙන්නේ පළවෙනි අවකලන සංගුණකයක් විතරයි. එතකොට ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එක මේකත් හදන්නේ ඕඩිනරි පොයින්ට් විදිහටම තමයි. වෙනසකට තියෙන්නේ මේකේ ඕඩිනරි පොයින්ට් හොයන්නේ. අපි ඕඩිනරි පොයින්ට් එකක් තියෙන ඩිෆරන්ෂියල් ඉක්වේෂන් හදන පියවර ටිකම තමයි මේකෙත් කරන්නේ. හැබැයි වෙනසකට තියෙන්නේ ඕඩිනරි පොයින්ට් හොයන්නේ නැති එක. හරි. එතකොට මේකේ අපිට දීලා තියෙන ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එක මේක. එතකොට ඒකේ පළවෙනි පියවර විදිහට අපි උපකල්පනය කරනවා මෙන්න මේ ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එකේ සොලියුෂන් එක තමයි මේක කියලා. y සමාන a නෝට් ධන a1x ධන a2x වර්ග ධන a3x ධන ඔය විදිහට an x වල n දක්වා එන ප්‍රකාශනය තමයි මෙන්න මේ දීලා තියෙන ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එකේ සොලියුෂන් එක කියලා අපි උපකල්පනය කරනවා. හරි. මේකෙත් ඊළඟසේ අර කලින් කරපු පියවර ටිකම තමයි y සහ y dash වෙනවා. මේකේ y double dash එකක් ඕනේ නැහැ නේ හොයන්න. y double dash එකක් දීලා නැති නිසා ඒක හොයන්නේ නැහැ. y සහ y dash විතරයි හොයලා තියෙන්නේ. හරි. ඊළඟ පියවර විදිහට ඒ හොයාගත්ත y dash කියන එක අපිට දීලා තියෙන ප්‍රකාශනය කියන්නේ මෙන්න මේ දීලා තියෙන මෙන්න මේ ප්‍රකාශනයට ආදේශ කරනවා. මම ඒකට ආදේශ කරලා ලියාගෙන තියෙනවා. එතකොට එනවා දීලා තියෙන x වතාවක් x ධන 1 වතාවක් සිග්මා a වල k k වතාවක් x ඍණ 1 ඍණ 2x ධන 1 වතාවක් y විදිහට ගත්තේ සිග්මා a වල k x වල k. ඕක සමාන වෙනවා බිඳුවට. එතකොට මේක බලන්න ඕනේ තවදුරටත් සුළු වෙනවද කියලා. සුළු වෙනවා. මෙතන මේ සිග්ම ලකුණට පිටින් ප්‍රකාශනයක් තියෙනවා. එතකොට යන්නේ ප්‍රකාශනය මෙන්න මේ සම්පූර්ණ ප්‍රකාශනය ගුණ වෙනවා. එතකොට මම මුලින්ම මේක සුළු කරගත්තොත් මෙතන එනවා x වර්ගයක්. x වර්ගයෙන් මේක ගුණ කරොත් එනවා සිග්මා a වල k x වතාවක් k වතාවක් x වල k ධන 1 කියලා. මොකද මෙතන x වල වර්ගයක් තියෙන්නේ. එතකොට මේ x වල k ඍණ එකත් එක්ක සුළු කරාම x වල k ධන 1 කියලා පදයක් එනවා. ඊට පස්සේ තව මෙතන x කියලා පදයක් එනවා. මොකද මේ පිට තියෙන x වලින් වරහන් ඇතුලේ සුළු කරාම x වර්ගය ධන x කියලා පදයක් එන්නේ. එතකොට x වලින් මේ ප්‍රකාශනය ගුණ කරාම එනවා සිග්මා a වල k වතාවක් k ඍණ x වල k කියලා. හරි. එතකොට මේකේ තියෙන අනිත් ගත්ත ප්‍රකාශනය සුළු කරොත් එහෙම ඒකින් එනවා 2x වතාව 2 වතාව සිග්මා මම දෙක එළියෙන් ලියා ගන්නවා 2 වතාව සිග්මා a වල k x වල k ධන 1 මේ x කියන පදයෙන් ගුණ කරාම x වල k ධන 1ක් එනවා. ඊළඟ එක මෙතන තව එකක් තියෙනවා. එතකොට ඍණ 1කින් ගුණ වුණාම මේක එනවා ඍණ සිග්මා a වල k x වල k. හරි. මේ ප්‍රකාශනය හදාගත්තට පස්සේ අපි බලන්න ඕනේ මෙන්න මේ ප්‍රකාශනයේ සමේෂන් කීයක් තියෙනවද කියලා. එතකොට මේක එක සමේෂන් එකක්. මේ තියෙන එක සමේෂන් එකක්. මේක එක සමේෂන් එකක්. මේක තව සමේෂන් එකක්. මේක තව සමේෂන් එකක්. මේක තව සමේෂන් එකක්.
දැන් ඊට පස්සේ තියෙන්නේ අපිට recurrence relation එක හදාගන්න. recurrence relation එක හදාගද්දි මම කිව්වා අපි ගන්න උපකල්පනයේ තියෙන පදේ, ඒ කියන්නේ ඩිග්‍රී එක අපි ගත්ත උපකල්පනයේ තියෙන එක්සල කනේ. එහෙනම් recurrence relation එකෙත් ගන්න ඕනේ එක්සල k. එතකොට මේ හැම සමේෂන් එකකින්ම එක්සල k කියලා පදයක් හදාගන්න ඕනේ. ඒකෙදි බලන්න පළවෙනි සමේෂන් වල එක්සල k දන එකක් තියෙනවා. එහෙනම් මේකෙන් එක්සල k කියලා පදයක් හදාගන්න ඕනේ. දෙවෙනි සමේෂන් එකේ එක්සල k කියලා පදයක් තියෙනවා. එහෙනම් ඒකේ වෙනස් කරන්න කිසිම දෙයක් නැහැ. ආයෙ තුන්වෙනි සමේෂන් එකෙත් එක්සල k දන එකක් තියෙන්නේ. හතරවෙනි සමේෂන් එකේ ආයෙ එක්සල k එකක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් පළවෙනි එකෙන් සහ තුන්වෙනි එකෙන් අපි එක්සල k කියන පදයක් හදාගන්න ඕනේ. හරි. එහෙනම් පළවෙනි එකේ මම එක්සල k එකක් හදාගන්න නම් මේ k කියන එකට k ඍණ 1 කියන පදය ආදේශ කරන්න වෙනවා. k වෙනුවට k ඍණ 1 ආදේශ කරන්න වෙනවා. එහෙම k ඍණ 1 ආදේශ කරොත් මේ ඍණයකට ධනයක් කැපිලා ගිහිල්ලා එක්සල k කියලා පදයක් හැදෙන්නේ. එහෙනම් මෙන්න මේ සමේෂන් එකේ පළවෙනි සමේෂන් එකේ k තියෙන හැම තැනටම මම k ඍණ 1 ආදේශ කරනවා. එතකොට එනවා a වල k ඍණ 1 වතාවක් k ඍණ 1 වතාවක් එක්සල k. දෙවෙනි සමේෂන් එකේ එක්සල k තියෙනවා. ඒ නිසා ඒක මම එහෙම ලියලා තියෙනවා. a වල k වතාවක් එක්සල k. මෙන්න මේ recurrence relation එක ලියද්දි සිග්මා ලකුණ අයින් කරලා ලියත හැකි. මොකද අපි k වලට අගයක් ආදේශ කරනවා. එතකොට අගයක් ආදේශ වෙද්දි සිග්මා ලකුණ අයින් කරලා ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ ආයෙත් තුන්වෙනි සමේෂන් එකෙත් එක්සල k කියලා පදයක් අපිට හදාගන්න වෙනවා. මේකෙත් k වෙනුවට k ඍණ 1 ආදේශ කරන්න ඕනේ. එතකොට ඒකේ k ඍණ 1 ආදේශ කරොත් මේ දෙක තියෙනවා. දෙකයි a වල k ඍණ 1 වතාවක් එක්සල k. ආය හතරවෙනි සමේෂන් එකේ එක්සල k එකක් තියෙනවා. ඍණ a වල k එක්සල k සමානයි බිංදුව. දැන් මේ ප්‍රකාශනයක් බලනවා මේ a වල k ඍණ 1 ඒවා දෙකක් තියෙනවා. a වල k පද දෙකක් තියෙනවා. එහෙනම් මේකේ අපි කරන්නේ a වල kට a වල k ඍණ 1 ඇතුලෙන් ප්‍රකාශනයක් ගන්නවා. එහෙම නැත්නම් a වල k ඍණ 1ට a වල k ඍණ 1ට a k ඇතුලෙන් ප්‍රකාශනයක් ගන්නවා. එහෙම නැත්නම් a kට a වල k ඍණ 1 ඇතුලෙන් ප්‍රකාශනයක් ගන්නවා. හරි. මම මේක තවදුරටත් සුළු කරගත්ත හැකි. මේකේ a වල k ඍණ 1 කියන එක මේ ප්‍රකාශන දෙකින්ම a වල k ඍණ එකක් මම පොදු පදයේ විදිහට එළියට ගත්තොත්. දැන් මේකේ recurrence relation එක මුලින්ම recurrence relation එක හදාගන්න බෑ. recurrence relation එක කියලා කියන්නේ එක්සල k වල සංගුණක බිඳුවට සමාන කරාම එන එකද. මේ ඊට පස්සේ උඩ ප්‍රකාශනයේ ලියලා තියෙන්නේ එක්සල k වල සංගුණක ටික බිඳුවට සමාන කරලා. පළවෙනි සමේෂන් එකේ තියෙන්නේ a වල k ඍණ 1යි k ඍණ 1. දෙවෙනි එකේ තියෙනවා a වල k k. තුන්වෙනි එකේ 2යි a වල k ඍණ 1. ඊළඟ එකේ a වල k. දැන් මෙන්න මේ ප්‍රකාශනයෙන් a වල k ඍණ 1යි a kයි වෙන් කර ගන්නවා. මම a වල k ඍණ 1 පොදු පදයේ විදිහට ඉතිරලා මෙතන k ඍණ 1 ඉතුරු වෙනවා. මේකෙන් දෙකක් ඉතුරු වෙනවා. ඊළඟ එකේ a k එකක් එළියට ගත්තොත් මෙතන k එකයි මෙතනින් ඉතුරු වෙන්නේ ආය ඍණ 1. එතකොට මේකෙන් මම a kට ප්‍රකාශනයක් ගන්නවා. මේක සුළු කරලා ප්‍රකාශනයක් ගත්ත හැකි. සුළු කරලා ප්‍රකාශනයක් ගන්න පුළුවන්. a k සමානයි 3 ඍණ k. මෙතන මම මේ ඍණ 1 ඇතුළට දාලා තියෙන්නේ. එතකොට 3 ඍණ k බෙදීම k ඍණ 1 වතාවක් a වල k ඍණ 1. එහෙනම් මෙන්න මේ ප්‍රකාශනය ගන්න එක තමයි recurrence relation එකෙන් අපි කරන්නේ. හරි. ඊට පස්සේ ඊළඟ පියවර විදිහට කරන්නේ අර මේ හොයාගත්ත ප්‍රකාශනයේ k වලට බිංදුව ඉඳලා අගයන් ආදේශ කරන එක. ඒකේ මම මුලින්ම k සමානයි බිංදුව ආදේශ කරනවා. මේකෙදි අපිට k වලට බිංදුව ආදේශ කරන්න බෑ. මොකද මේකෙත් මේ බලන්න a වල k ඍණ එකක් නේ තියෙන්නේ. එතකොට k වෙනුවට බිංදුව ආදේශ කළොත් a වල ඍණ එකක් එනවා. ඒ නිසා a වලට k වලට බිංදුව ආදේශ කරන්න බෑ. හරි. k සමාන 1 ආදේශ කරොත් a වල 1යි මෙතන a වල බිංදුවක් එනවා. එතකොට ඒ දෙක හරි. හැබැයි මෙතන k වලට 1 ආදේශ කරොත් එහෙම 1 ඍණ 1 කියලා කියන්නේ බිංදුවයි. ඕනම් පදයක් බිංදුවෙන් බෙදුවොත් අනන්තයනේ. එතකොට එහෙම පදයක් ඕනම් පදයක් බිංදුවෙන් බෙදුවොත් අනන්තයයි. එතකොට එහෙම පදයක් තියෙන්නත් බෑ. අනන්තය කියලා සංඛ්‍යාවක් ඉන්නෙත් නෑ. ඒ නිසා k සමාන 1 ආදේශ කරන්නත් බෑ. ඊට පස්සේ k සමානයි 2 ආදේශ කරනවා. 2 ආදේශ කරොත් එහෙම a වල 2 එනවා. a වල 2 මෙතනින් එනවා 1යි කියලා. මෙතනින් එනවා ඒත් 1යි කියලා. එතකොට a වල 2 ඍණ 1 කියලා කියන්නේ a 1යි. එහෙනම් a 1ට උත්තරයක් a 2 සමානයි a 1 කියලා එනවා. ඊට පස්සේ මම 3 ආදේශ කළොත් එහෙම k සමානයි 3 ආදේශ කළොත් මෙන්න මේ ප්‍රකාශනයේ මෙතනට 3 දැම්මොත් එහෙනම් 3 ඍණ 3 කියන්නේ බිංදුවයිනේ. එහෙනම් ආයේ මේ ප්‍රකාශනයේ බිංදුවක් වෙනවා. එතකොට a 3 කියන එකත් බිංදුවක් වෙනවා.
K4 ආදේශ කළොත් එහෙනම් මෙතනින් A4 එනවා. මෙතන අපි ගත්තොත් එහෙනම් A4 ඍණ 1 කියලා කියන්නේ A3යි. අපිට කලින් ආව A3 කියන එක බිඳුව කියලා. එහෙනම් A4 කියන එකත් මොකද්ද වෙන්න ඕනේ? A4 කියන එකත් බිඳුවක් වෙන්න ඕනේ. එතනින් එහා දිගටම හදාගෙන ගියොත් එහෙනම් ඔක්කොම බිඳු වෙලා යනවා. හරි. ඊට පස්සේ අවසාන පියවර විදිහට කරන්නේ මෙන්න මේ ගත්ත A වලට ගත්ත අගයන් අපි උපකල්පනය කරපු සොලියුෂන් එකට ආදේශ කරන්න තියෙන්නේ. එතකොට y සමානයි bin a0 ධන a1x ධන a2x වර්ගය ධන a3x ඝනය ඕකනේ අපි ගත්ත උපකල්පනේ. මේකේ a0 කියලා පදයක් නැහැ. k සමාන බින්දුවෙන් දැක්කන a0 කියලා පදයක් ඉන්න විදියක් නැහැනේ. එතකොට k සමානයි 1 ආදේශ කරා a සමානයි 1 කියලා පදයක් තියෙනවා. මේ තියෙන මෙතන a2 සමානයි a1 කියලා පදයක් ඇවිල්ලා තියෙනවානේ. එහෙනම් a1 කියලා පදයක් තියෙනවා. එතකොට a1x කියලා පදයක් එනවා. ධන a2 වෙනුවට මෙන්න මේ a2 වෙනුවට ආදේශ කරනවා a1 කියලා. a1x වර්ගය a3 කියන එක බිඳුවයි. එතනින් එහා ඔක්කොම පද බිඳු වෙලා යනවා. ඊට පස්සේ මේකෙන් අවසාන උත්තරේ විදිහට a1 මෙතනින් x එකකුත් එළියට ගන්න පුළුවන්. x එක මම එළියට අරන් නැහැ. පොදු පදයක් විදිහට x එකත් එළියට ගත්ත හැකි. එතකොට අවසාන උත්තරේ විදිහට ලියද හැකි y සමානයි a1x වතාවක් 1 ධන x කියලා. එතකොට අවසාන උත්තරේ විදිහට මෙන්න මේ උත්තරේ තියන්න පුළුවන්. හරි මේක තමයි එතකොට 2030 වෙනස් විදිය ගානකට ඇවිල්ලා තිබ්බ එකම ගාන මෙන්න මේක. අනිත් අවුරුදු වල ඇවිල්ලා තිබ්බේ නෑ 2019 හදපු ගානේ අන්තිම 2019 හදපු ගාන මම ෆොටෝ එකක් දාලා තියන්නම්. මේක තමයි 2020 ගානේ උත්තරේ. හරි ඊට පස්සේ මේකෙන් මම අන්තිමට කරලා තියෙනවා ආයෙත් පොඩි මතක් කිරීමක් විදිහට ordinary point එකක් තියෙන differential equation එකක power series solution හොයන step ටික. පොඩි මතක් කිරීමක් කරන්නේ පළවෙනි පියවර විදිහට එනම් කරන්න ඕනේ. එයාලා දීලා තියෙන x value එක. අපිට x වලට අගයක් දෙනවනේ ගොඩක් වෙලාවට x සමානයි බිඳුව x සමානයි 1 ඔය වගේ x වලට අගයක් එයාලා දෙනවා. එහෙනම් අන්නේ දීලා තියෙන x වල අගය ඒ ගානේ දීලා තියෙන differential equation එකේ ordinary point එකක්ද නැද්ද කියලා හොයාගන්න ඕනේ. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. පළවෙනි පියවර විදිහට නම් කරන්න ඕනේ find x value is an ordinary point or not. කියන ordinary point එකක්ද නැද්ද කියලා හොයාගන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි පියවර විදිහට අපි උපකල්පනයක් කරනවා. මේ උපකල්පනය ගන්න ordinary point එකක් තියෙන equation වල singular point තියෙන ඒවල වෙන equation එකක් ගන්න. ඒ නිසා ordinary point තියෙන equation එක උපකල්පනය තමයි මේක. එතකොට ඒක මම කෙටි කරලා ලියා ගන්න විදිය තමයි මේක. මේකත් හැම ordinary point එකකම තියෙන එක. ඒතර මේකත් වෙනස් වෙන්නේ නැහැ. මේකත් වෙනස් වෙන්නේ නැහැ. මේකත් නියත පදයක්. හරි ඊට පස්සේ තුන්වෙනි ස්ටෙප් එක විදිහට අපි කරේ මෙන්න මේ ගත්ත ප්‍රකාශනයෙන් පළවෙනි අවකලන සංගුණකය සහ දෙවෙනි අවකලන සංගුණකය හොයාගත්ත එක. find y dash and y double dash. ඊට පස්සේ හතරවෙනි පියවරට කරේ හොයාගත්ත y අපි ගත්ත y dash සහ y double dash කියන ඒවා අපිට දීලා තියෙන ගානේ දීලා තියෙන ප්‍රකාශනයේ y dash සහ y double dash ට ආදේශ කරන එක. Substitute the expression of y dash and y double dash in given equation. given equation එක කියලා කියන්නේ අපිට දීලා තියෙන differential equation එකට. හරි. පස්වෙනි පියවර විදිහට කරන්නේ recurrence relation එක හදාගන්න එක. මතක තියාගන්න ordinary point එකක් තියෙන equation වල recurrence relation එක කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මේ x වල k කියන පදයේ සංගුණක බිඳුවට සමාන කරාම එන equation එකට තමයි recurrence relation එක කියලා කියන්නේ. එහෙනම් ordinary point එකක් තියෙන හැම එකේම x වල k කියලා පදයක් තියෙන්න ඕනේ. අන්න ඒ පදයේ සංගුණකයක බිඳුවට සමාන කරලා හදාගන්න සමීකරණය තමයි recurrence relation එක කියලා කියන්නේ. හරි. ඊට පස්සේ 6 වෙනි පියවර විදිහට කරන්නේ මේ recurrence relation එකෙන් අපි ගන්නවානේ මෙන්න මේ වගේ ප්‍රකාශනයක්. recurrence relation එකෙන් recurrence relation එක සුළු කරලා හදාගන්නවා. මෙන්න මේ ප්‍රකාශනය හදාගන්න ප්‍රකාශනයේ k වලට අගයන් ආදේශ කරන එක තමයි 6 වෙනි පියවර විදිහට කරන්නේ. මම ලියලා තිනවා apply k equals 0 1 2 3 4 and find a2 a3 a4 a5 a6. a1 a0 සහ a1 කියන ඒවා ගොඩක් වෙලාවට ඒ විදිහටම තියාගෙන තමයි
සුළු කරන්න. එතකොට A නෝට් අවසාන උත්තරය අපිට A නෝට් සහ A1 ඇසුරෙන් ඉන්නේ. අර 2021 හදපු ගානේ දත්තයක් විදිහට තිබ්බා A1 සහ A නෝට් වලට උත්තරයක්. එහෙම ඇරෙන්න නැත්නම් අනිත් ගණන් වල A නෝට් සහ A1 කියන පද දෙක ඇසුරෙන් තමයි අවසාන උත්තරේ තියන්නේ. හරි. එහෙනම් අන්තිම පියවර විදිහට කරන්නේ මේ හොයාගත්ත A2, A3, A4, A5 වල අගයන් අපි ගන්න උපකල්පනයේද. ඒ කියන්නේ මෙන්න මේ උපකල්පනයේ A නෝට්, A1, A2, A3ට ආදේශ කරලා අවසාන උත්තරේ තියෙන එක තමයි ඕඩිනරි පොයින්ට් එකක් තියෙන ඩිෆරන්ෂියල් ඉක්වේෂන් එක පවර් සීරීස් සොලියුෂන් හොයනවායි කියලා සිද්ධ කරන්නේ.